මම පහුගිය සතියේ ඔබතුමාගෙන් ඇහුවා කල්මුනේ උතුරු මූලික රෝහලේ නිල ඇඳුම පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නයට අමාත්‍යාංශය විසින් ඔබතුමන්ලා අරන් තියෙන ක්‍රියාමාර්ග විසඳුම් මොනවද? ඒක නැචරයි තියෙනවා ඔබතුමා උත්තරේ දුන්නා පස්සේ ඔක්කොම නෑ අද මාධ්‍ය වාර්තා කරලා තිබ්බා ඒ අයව කල්මුනේ උතුරු රෝහලේ ඉඳලා AMH හොස්පිටල් එකට අෂ්රෆ් මෙමෝරියල් හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා කියලා. එතකොට දැන් ඔබතුමන්ලා පුනා කියන දෙයක් තමයි අපි ජාතිවාදී ආණ්ඩුවක් නෙමෙයි මේ රජය තුල ජාතිවාදය නැහැ කියලා. නමුත් මේ තීන්දුවම ජාතිවාදී තීන්දුවක්. කල්මුනේ උතුරු මූලික රෝහලේ ප්‍රශ්නයක් ඇති වුණාම AMH එකට ට්‍රාන්ස්ෆර් කරනවා නම් හෙට AMH එකේ දෙමළ නිලධාරීන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ අය ආයෙත් කල්මුනේට එවනවාද? මේක සාධාරණ ප්‍රශ්නයක් නැහැ සාධාරණ තීන්දුවක් නැහැ. ඒකත් එක්ක ඊයේ දිනේදී අපි දැක්කා කල්මුන උතුරු මූලික රෝහලේ සුළු සේවකයන් උද්ඝෝෂණයක් කරනවා. එම උද්ඝෝෂණයේදී සේවිකාවක් කියනවා මම මේ රෝහලේ අවුරුදු 21ක් මේ සේවය කරනවා කියලා. සෞඛ්‍ය සේවයේ එහෙම අවුරුදු 21ක් එක දිගටම එකම රෝහලේ සේවයේ ඉඳ තියනවාද? එහෙම අවස්ථාවක් තියනවාද? සහ ඒ සේවිකාව මාධ්‍යයට ඇවිල්ලා අදහස් දක්වනවා. දැන් අපි දන්න විදිහට එහෙම ප්‍රශ්නයක් ආවොත් ඒ රෝහලේ අධ්‍යක්ෂකවරයා තමයි ඇවිල්ලා මාධ්‍යයට අදහස් දක්වන්න ඕනේ. මේ නිල ඇඳුමත් සමග සුළු සේවකයන්ට මාධ්‍යයට ඇවිල්ලා අදහස් දක්වීමේ හැකියාවක් තියෙනවා. හරි. නිල ඇඳුම සම්බන්ධයෙන් නිල ඇඳුම ඇඳගත් අපේ සෞඛ්‍ය කාර්ය සහායකයන් කිහිප දෙනෙක් සේවයට වාර්තා කිරීමේදී නිල ඇඳුමට පරිබාහිර ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. මේ රටේ විවිධ සංස්කෘතීන් ආගමික සම්ප්‍රදායන් එක්ක ඇඳුම් වල විවිධත්වයක් පවතිනවා. විවිධ අවස්ථාවල ඇඳුම් අඳිනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිල ඇඳුමුත් තියෙනවා. නිල ඇඳුම් සඳහා චක්‍රලයක පවතිනවා. නිල ඇඳුමක් වෙනස් කරනවා නම් නිල ඇඳුමට යම් කොටසක් එකතු කරනවා නම් හරි අඩු කරනවා නම් හරි ඒක ටිකක් දීර්ඝ ක්‍රියාවලියක්. ඒක නිල ඇඳුම් කමිටුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සාකච්ඡා කරලා ඒ චක්‍රලයක වෙනස් කළා තමයි කටයුතු කරන්න සිදු වෙන්නේ. එතකොට හැබැයි මේක අපිට පේන්නේ විමර්ශනය කරනකොට මේ නිල ඇඳුම පදනම් කරගෙන යම් ජාතිවාදී කණ්ඩායම් විසින් ඒ ප්‍රදේශයේ පවතින සාමකාමී තත්ත්වය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමක් කරන බව පෙන්වන්න කරමින් යනවා. අපිට එකක් අවශ්‍යයි කිසිම ආකාරයක යලිත් ජාතිවාදී ප්‍රවණතාවෙන් හිසෝසුවන් නොදෙන්නට අවශ්‍යයි. ජනතාවගේ සංස්කෘතික අයිතීන් ගරු කරන අතරෙම කිසිදු ආකාරයක ජාතිවාදී හිසෝසුවන් දෙන්නට බෑ. එක. දෙක සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මගේ වගකීම තමයි ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම. මෙන්න මේ කරුණු දෙක තහවුරු කර ගැනීම සඳහා මේ පිළිබඳව පුළුල් විමර්ශනය කරන තෙක් తాවකාලික පදනමින් මේ සෞඛ්‍ය සහායකයන් කීප දෙනා අපි ළඟම තියෙන අෂ්රෆ් මෙමෝරියල් රෝහලට අනියුක්ත කරා తాවකාලික පදනමින් මේ ප්‍රශ්නේ අවසන් කරගන්න එකක්. මොකද මේ ප්‍රශ්නේ පදනම් කරගෙන ප්‍රදේශීය සෞඛ්‍ය සේවා බිඳ වැටෙන්න දෙන්නත් බෑ. ඒ වගේම යලිත් වතාවක් කාට හරි උමනා හැටියට පටු දේශපාලන අරමුණු වලින් ජාතිවාදයේ හිසස්වන ඉඩ දෙන්නත් බෑ. ඒ නිසා මේක සිදු කළේ නිල ඇඳුම සම්බන්ධයෙන් වෙනසක් අවශ්‍ය නම් නිල ඇඳුම් කියන ඒවා චිරාත් කාලයක් පවතින ඕනේවත් නෙවෙයි වෙනස් කරගන්න ඕන නම් ඒ සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. හැබැයි එහෙම සාකච්ඡාවක් ආරම්භ කළා යම් එකඟතාවයක් ආවට පස්සේ චක්‍රලයක අනුව කටයුතු කළ යුතුයි. නමුත් දැනුත් සමහර තැන්වල චක්‍රලයකට පිටින් වැඩ සිදුවෙන බව කියන්නට ඕන. ඒ නිසා මේ පිළිබඳව අපි තාම සංවේදීව සහ සංයමයෙන් බලනවා. ජාතිවාදී හොසවන්න දෙන්නෙත් නැහැ, සෞඛ්‍ය සේවා බිඳ වැටෙන්න දෙන්නෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන විමර්ශන කටයුතු සිදු වෙනවා. తాවකාලික පදනමෙන් තමයි මේ ගැටුම්කාරී තත්ත්වය සමනය කරගන්නයි මේ කීප දෙනාව අපි ළඟම රෝහලට අනියුක්ත කළේ. තුමා දැන් තාවකාලිකව හරි එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නකොට මේක වැරදි පූර්වාදර්ශයක් නෙමෙයිද? දැන් මෙහි ප්‍රශ්නයක් වුණාම එහෙට යවනවා. දැන් මම කියන්නේ කොන්ද පණ තියෙන රජයක් විදිහට ඔබතුමාලාට 159ක් ඉන්නවා. දැඩි තීරණයක් ගන්න පුළුවන්. දෙකෙන් එකයි එක්කෝ මේ නිල ඇඳුමත් එක්ක ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ තව මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. දැන් සමාජ මාධ්‍ය සඳහන් කරනවා ඩයස්පෝරාවට බයයි තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ කියලා. ඕන කෙනෙක් ඕන විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඕකේ අනිත් පැත්ත ගත්තොත් තව එකක් කියන්න පුළුවන්. එක පැත්තක් ගත්තොත් තව එකක් කියන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි තාම හොඳ ප්‍රවේශයක් අරගෙන තියෙනවා තාවකාලිකව. ඒක මම සතුටු වෙනවා. අතට මේ වෙලාවේ කියන්නත් ඕන. පහුගිය කාලේ මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්වීම ලබා දීමේදී මම දැක්කා මුස්ලිම් තරුණියන් මුස්ලිම් කාන්තාවන් ප්‍රමාණයක් රාජ්‍ය සේවයට ඇතුළත් වෙමින් ඉන්නවා. අපේ
ස්පීච් තෙරපිස්ට්ලා, MLT, ෆාමසිස්ට් හැටියට, PHLT හැටියට මේ ආදී හැටියට ඒක හොඳ ප්‍රවණතාවයක් පුහුණුවට උන් එන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් ඒකත් අපි අගය කරන අතරේ මේ ප්‍රශ්නය හේතුවෙන් ඒ අය රාජ්‍ය සේවයෙන් ඉවත්වීමක් සිදු කළ යුතු නැහැ. ඉවත් වෙන්න ඕනේ නැහැ. එකකින් පලා යා යුතු නැහැ. මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. ඉතින් අපි විවිධ සංස්කෘතීන් විවිධ භාෂාවන් කතා කරන රටක් හැටියට මේ සංහිඳියා පවත්වාගෙන යාමේදී සියලු දේවල් අවබෝධයෙන් කටයුතු කරගන්න පුළුවන්. සමහර චක්ලයක් කියලා කියන්නේ දැන් අපි හදපුවා නෙවෙයිනේ. මේක කාලයකට කලින් හදපුවා. චක්ලයකයක් වෙනස් කරනවා නම් ඒ ගැන ටිකක් දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. ඒකට අවස්ථාවක් තිබෙනවා. ඕනනම් මේක නිමිත්තක් කරගෙන මේ සාකච්ඡාවක් ආරම්භ කරන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නෙට නැහැ. අර නිල ඇඳුමත් සමග මාධ්‍යයට අදහස් දැක්වීම සහ එකම රෝහලේ අවුරුදු 21ක් සේවය කිරීම. අවුරුදු 21ක් සේවය නොකිරීම කියන එක ගැටලුවක් නෙවෙයි. මොකද සමහර සේවාවන් තිබෙනවා. එහෙම අවුරුදු 4න් 5න් ස්ථානමාරු ලබා දෙන ක්‍රියාවලියක් නැහැ. දැන් අපේ හෙද කාර්ය මණ්ඩලය අවශ්‍යතාවය අනුව තමයි ස්ථානමාරුවීම් සිදු වෙන්නේ. අවුරුදු 4න් 4 වෛද්‍යවරු තමයි ස්ථානමාරුවීම් සිදු කරන්නේ. එහෙම තිබීදිත් අවුරුදු 17 තියෙන අය ගැන පහුගිය කාලේ වාර්තා වුණා. මෙතන සෞඛ්‍ය සහායකයන්ගේ ස්ථානමාරු කරන්න බැරි ප්‍රශ්නයක් තිබුණා කාලයක් යනකම්. මොකද ඔබ දන්නවා මේ අය බඳවා ගැනීමේදී රටේ ඒ පුරප්පාඩු හා අවශ්‍යතාවයන් උනේ බදාගෙන තිබුණේ. දැන් මම පහුගිය දවස්වල පහුගිය දැන් සති දෙකකට කලින් වෙනකොට සෞඛ්‍ය සහායකයන් 1860ක් බඳවා ගත්තා. 1860 බඳව ගත්තාම තමයි 700ක් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන් පොළොන්නරුවෙන් ආපු අය, බදුල්ලෙන් ආපු අය. මොකද ඒ අය යවුවොත් එහෙම කොළඹ ජාතික රෝහල සහ ඇතුළු රෝහල් පවත්වා ගන්න බැරි වෙනවා. ඉතින් එයාට ගමට යන්නත් ඕන. හැබැයි බඳවා ගන්න නැතුව යවන්න බෑ. ඉතින් තව කණ්ඩායමක් අපි තව මාස කිහිපෙකින් බඳවා ගන්නවා. ඒ බඳවා ගත්තාම ඔය අවුරුදු 7ක් 8ක් එකතන සේවය කරපුවා යවන්න පුළුවන් කමක් තියෙනවා. මේ අය ස්ථානමාරු කිරීම සඳහා එම අවුරුදු 3 4 5 කියන එකක් නැහැ. ඒක අපි අනාගතයේදී බලමු. නමුත් දැන් අවශ්‍ය කරන්නේ පුරප්පාඩු ප්‍රමාණය පිරවීම සහ එයාට ළඟ තැන්වල රාජකාරී කිරීමට අවස්ථාව සලසා දීම. දැන් මේ ඒ වෛද්‍ය අධිකාරීතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. එතුමා ඇවිල්ලා රජයේ තියෙන චක්‍රලේඛයකට අනුව තමයි ඒ බඳවාගත්තු එද නිලධාරියන්ට කනිෂ්ඨ නිලධාරියන්ට මේ ස්ථානයෙන් ඉවත් වීමක් කරන්න කියලා එතුමා දැනුවත් කරන්නේ. නමුත් මෙතන වැඩේ වෙලා තියෙන්නේ මේ වෛද්‍ය නිලධාරියා ද්‍රවිඩ ජාතිකයන් නිසා ඒ මත පදනම් කරගෙන තමයි මේ ජාතිවාදී Facebook තුල මේ අදහස් පළ කිරීම තුලින් යම් කිසි අර්බුදයක් මතුවුනේ. එතකොට ඇමතුමා ඒ වෛද්‍ය නිලධාරීවරයා රාජකාරියෙන් ඔබට ගිහිල්ලා වෛද්‍ය ඒ රෝල ඇතුළතදී ජාතිවාදී අයුස්සීමේ යම් ක්‍රියාවලියක් කරලා දිනවා. ඔබතුමාලා පරීක්ෂණ පවත්වල මොකක් කරේ එමෙදියා තාවුරුනාද? දෙවෙනි කාරණේ මේ සිද්ධිය සිද්ධ වෙලා දැන් සතියකට ආසන්න කාලයක් වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් පෙරේදා මාජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමා මම දුරකථනයෙන් සම්බන්ධ කරලා එතුමාගෙන් ඇහුවා මේ වගේ ජාතිවාදී ප්‍රශ්නයක් ඇති වෙනවා මේ Facebook මගින් ඔබතුමාලා අවධානයෙන් දින්නේ කියලා. එතුමා කිව්වා අපි සම්පූර්ණ අවධානයෙන් ඉන්නවා. නමුත් මේකට විසඳුම දෙන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. මම අදත් නලින්ද ජයතිස්ස ඇමතුමා දැනුවත් කරා. එතුමා ඉදිරියේ පියවර ගනී කියලා. ඇයි මේ වගේ ප්‍රශ්නයක් යනකම් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔබතුමාලා මෙච්චර දවසක් නියඬ විටියේ මේ ප්‍රශ්නේ දැන් ගියේ කැබිනට් මාධ්‍ය අමුවිදී අපි ඉදිරිපත් කරනකොට ඔබතුමා අවධානය යොමු කරනවා කිව්වා. ඒ කාලවකවානුව ඇතුළත දෙපාර්ශ්වය අතර නැගෙනහිර පළාතේ යම් සිද්ධිවීම් වගේ සිද්ධීන් නැති වෙලා තියෙනවා. අනිත් එක ප්‍රධාන කාරණේ ඔබතුමා දැනුවත් කළ යුතුයි. ඒ වෛද්‍ය අධිකාරීතුමා ද්‍රවිඩ ජාතිකත්වයේ මත පදනම් කරගෙන යම් කිසි ආගමික මතභේදයක් ඇති කිරීමට උත්සාහ කරත් තියනවාද කියන එක ඔබතුමා තවරු කළ යුතුයි. ඒ පිළිබඳව පැමිණි ලැබෙනවා නම් හෝ විමර්ශනයෙන් තහවුරු වෙනවා නම් එක්කෙන ක්‍රියාමාර්ග අපි සූදානම්. නමුත් මේ සිදුවීම පදනම් කරගෙන ජාතිවාදය අවුලවන්න උත්සාහ කරනවා නම් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යවල ඒකට ඒ අදාළ අමාත්‍යාංශ මගින් පියවර ගනීවි. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සමාජයේ තවමත් කුඩා සිදුවීමක් වුණත් ප්‍රමාණවත් යම් යම් ජාතිවාදී ගැටුම් ඇවිලීම සඳහා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් මන්ත්‍රීවරු වගේම විපක්ෂයේ ඉන්න අනිත් මුස්ලිම් මන්ත්‍රීවරුත් එක්කත් අපි මේක සාකච්ඡා කළා. ඉතින් ඔවුන් මේකදී මේ සාමකාමී තත්ත්වය ඇති කිරීම සඳහා මැදිහත් වෙමින් ඉන්නවා. ඒක අපි ස්තුතිවන්ත වෙන්න ඕන. තවත් කණ්ඩායම් කීපයක් තමයි මේක පිටිපස්සේ ඉන්නේ. දැන් මේක කෙසේවත් මේක මුස්ලිම් සහ දෙමළ ජාතීන් අතර ගැටුමක් හැටියට වර්ධනය කරගත යුතු නැහැ. නිල ඇඳුම සම්බන්ධයෙන් රජයේ චක්‍රයක පවතිනවා. ඒ වගේම ඇඳුම් සම්බන්ධයෙන් යම් සම්ප්‍රදායන් පවතිනවා. මේ අලුත් ලෝකයේ අපිට ඒවා निराකරණය කරගන්න පුළුවන්. ඔය ඇඳුමක් සම්බන්ධයෙන් වෙලා මේ වගේ ගැටුම් හදාගන්න අවස්ථාවකට යනවා නම් ඒකෙන් පෙන්වන්න කරන්නේ අපිට ඒක හොඳ නැහැ නේද? අපි ඒ ගැන විවෘතව බලලා අපි කතා බහ කරගන්න පුළුවන්. වඩා වැදගත් වෙන්නේ ජනතාවට සේවය සැපීම. ඒකට කිසිවක් බාධා කරගත යුතු නැහැ.